කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම අදත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මට ගොඩක් විශේෂ දවසක්. මම ඒ නිසා අද උදෙන්ම නැගිට්ටා. දෙම්ම නැගිටලා විශ්වය දිහා බලාගෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වුණා. ලස්සනට පිපිලා තිබ්බ මේ වගේ මල් ටිකක් අරගෙන ඇවිල්ලා මම මේ විදිහට වතුරට දාගත්තා. ඉතින් මං අද උදේම මගේ ලුණු පහනත් පත්තු කරලා හදන්නේ කිරිපත් එකක් හදන්න. මට ඉතින් කිරි ආයි ගේන්න උනා. ඒ ඉතින් මෙන්න මෙයා මාව බලන්න ආපු නිසා. මාව බලන්න නෙවෙයි අපේ පුතාව බලන්න. ඉතින් හස්බන්ඩ් මට පොල් ගෙඩියක් බිඳලා දුන්නා. මල්ලි පොල් ටික ගාලා දුන්නා. ඔය වීඩියෝ කරන්න එපා කියලා තමයි hina වෙන්නේ. ඉතින් මං එයා එක කරන අතරේ හාල් ටික තැම්බෙන්න තිබ්බා. තියලා ලුණු මිරිසක් හදාගන්න තමයි යන්නේ. ඉතින් මම ලුණු තක්කාලි දෙහි ඇඹුල් ඒව දාලා ලුණු මිරිසක් හදාගත්තා. උම්බල කඩ ටිකක් වැඩියෙන් ලුණු මිරිසට දැම්මම හරිම රසයි. ඉතින් ලුණු ගම්මිරිස් කෑලි මිරිස් ඒව දාලා දෙහි ඇඹුලුත් දාලා මම ලුණු මිරිස හදාගෙන ඉවර වෙද්දි බත් එකත් හැදිලා ඉවරයි. ඉතින් මම ඒකට උකුම මිටි කිරි ටිකක් දාලා මේ විදියට මික්ස් කරලා වහලා තිබ්බා. ඉතින් අද දවස පුරාම හොඳටම වැස්ස. ඉතින් අදට මගේ චූටි මැනිකට අවුරුදු 4ක් වෙනවා. ඉතින් මම උදේම නැගිටලා හැමෝමත් එක්ක එකතු වෙලා ලෝතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේට මේ විදිහට බුද්ධ පූජාව පූජා කරා. මම පූජා කරේ මී පැණි මිශ්‍ර කිරි දානයක්. ඉතින් පුතාටත් ටෝච් එකක් දාලා එයාටත් පහන තියන්න කතා කරා. එයාට ඒව හොඳට හුරුයි. ඉතින් මං ඉස්සෙල්ලාම එයාට මලක් දුන්නේ. මොකද එයා මට හැමදාම වගේ මල් දෙනවා. අනිවාර්යයෙන්ම කොහෙන් හරි මලක් කඩලා ගෙනත් දෙනවා. ඒත් මං එයාට මල් දීලා නෑනේ. මට හිතුණා උදේ මෙයාට මලක් දෙන්න ඕනි කියලා. බලන්නකෝ ඒක ආයි එයා මටම දෙනවා. ඉතින් මම මේ විදියට පුතාගේ අතින්ම කිරිපත් කපා ගත්තා. හිතා ගන්නවත් බෑ කාලෙ මෙච්චර ඉක්මනට ගෙවිලා ගියාද කියලා. මට තාම මැවිලා පේන්නේ මගේ අත් දෙකට දීපු චූටි පැටියවමයි. ඇහි පිය එලනකොට කාලේ ගිහිල්ලා ඉවරයි. ඉතින් මේ විදියට හරිම ආදරෙන් හදපු කිරිබත් එක හැමෝමත් එක්ක උදේට කෑවා. ඉතින් මං හිතුවා මගේ මත් දෙකෙන් පුතාට කේක් එකක් හදන්න ඕනි කියලා. මට මේකට ලොකු කලර් එකක් නම් ගන්න බැරි වුණා. මොකද මගේ ළඟ කලරින් මොනවත් තිබ්බේ නැහැ. මට ගේන්නත් බැරි වුණා. අනික කලරින් ඇඟටත් හොඳ නැති හින්දා මං හිතුවා මට ගිය පාර අම්මා එවලා තිබ්බ පුංචි එවලා තිබ්බා නිල් කටරොළු මල්. ඉතින් වේලපු ඒවා උණු වතුර චුට්ටකට ඒ කියන්නේ බිංදු 3-4කට මල් 5ක් දැම්මට පස්සේ හොඳ නිල් පාටක් ඇවිල්ලා තිබ්බා. හැබැයි ඒක මික්ස් කරාම නම් ලා පාටක් වුණා. ඉතින් මම ඒක හදලා ෆ්‍රිජ් එකට දාලා දවල්ට උයාගත්තා. මේ විදිහට රයිස් එකක් හදලා, චිකන් ඩෙවල් එකක් හදලා, රයිතා එකක් හදලා, චිලි පේස්ට් එකක් හදලා, පප්පඩම් බැදලා, චිකන් ග්‍රේවි එකක් හදාගත්තා. පැණි බීම වර්ග නම් නිතරම පුතාට දෙන්න. ඉතින් ඒත් කලාතුරකින් දෙනවා.
ගෙවල් ළඟ ප්‍රෙග්නන්ට් කෙනෙකුත් හිටපු හින්දා එයාටත් මං කෑම එකක් කොතාගත්තා. මොකද ඒක ලොකු පිනක්නේ. මාත් ඉස්සර පුතා හම්බෙන්න ඉද්දි හරි ආසයි කවුරු හරි දෙන කෑම එකක් කන්න. මං උයාගන්න ඒවට වැඩිය එහෙම කෑම එකක් හම්බුනාම ගොඩාක් ආසයි. මාස 8ේදී මං අම්මා ළඟට ගිහිල්ලා ඇති වෙන්න එක එක ಜಾති කෑම කෑව මතකයි. පුංචි උණුවෙන්ම කැවුම් බැදලා දුන්න මට අද වගේ මතකයි. මං වාඩි වෙලා පුතා හම්බෙන්න ඉද්දි හරිම ආසාවෙන් ඒවා කෑවේ. පුතා හම්බෙලා ගෙදර අරන් යනකොට අම්මා පොලොස් ඇඹුලක් හදලා බත් උයලා පුංචිත් එක්ක එකතු වෙලා අම්මත් එක්ක එකතු වෙලා මට ඒ දවස් අද වගේ මතකයි. ඉතින් කාලේ ගොඩාක් ගෙවිලා ගිහිල්ලා. ඉතින් මම මේ විදියට හස්බන්ඩ් පුතත් එක්ක ඉන්නේ කියලා මල්ලි මායි එකතු වෙලා මේ විදියට සරසගත්තා. මල්ලි මට ගොඩාක් උදව් වුණා. දැන් ඉතින් මගේ පණ එනවා. මේ වෙනකොට 3 වෙනි උපන්දිනේ සැමරුවේ අපේ ගෙදර අම්මලා සීයා තාත්තලා කට්ටියත් එක්කම. ඉතින් ඒ හැමෝමත් දැන් අද වීඩියෝ කෝල් එකෙන් තමයි එකතුනේ බර්ත්ඩේ එකට. ඉතින් මගේ රත්තරන් පුතාට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ඔක්කොම ප්‍රාර්ථනා කරනවා. එයා කවදා හරි ලොකු වෙලා මේ දේවල් දකේ. මගේ පුතාට ආයු වර්ණ සැප බල ප්‍රඥාව ලැබේවා කියලා අම්මී තාත්ති පවුලේ හැමෝමයි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට මේ වොයිස් එක දාද්දිත් හරි අමුතු හැඟීමක් එනවා. මට ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. එයා දිමුතු මාමටත් කවනවා. එයත් කනවා. හැමෝටම කව එයත් කනවා. ඉතින් දැන් තෑගි වලින් වට වෙලා තමයි ඉන්නේ. බලන්නකෝ මගේ මැනිකගේ තියෙන සතුට. ඉතින් මේ අවුරුදු උණුසුමේ අපි දෙන්නට අපේ පවුලේ අයට හම්බෙච්ච උණුසුම්ම තෑග්ග මෙයා තමයි. මගේ පුතාට ගොඩාක් පිං මාව අම්මා කෙනෙක් කරාට. ඇත්තටම මම රැජිනක් වගේ එයාගේ අම්මා වුණ එක මගේ වාසනාව. මං හිතන්නේ එහෙමයි. ඉතින් මගේ මැනික හරි ආසාවෙන් එයාගේ තෑගි බලනවා. චූටි තෑගි ගොඩාක් හම්බ වෙද්දි අපි උනත් පොඩි කාලේ හරි මාසයි. ඉතින් අපි හිතුව අපේ පුතත් එහෙම වෙයි කියලා. අපි ඒ හින්දා මෙහෙම උපන්දිනේට තෑගි ගොඩාක් එයාට දෙනවා. ගිය පාර නම් හැමෝගෙම හම්බුණා. ඒත් මේ පාර අම්මලා එහෙම සල්ලි තමයි එවලා තිබ්බේ මොන හරි අරන් දෙන්න කියලා. එයාලට එන්නුන්නේ නැහනේ දුරනේ ඉන්නේ. ඒ නිසා ඉතින් අපි කිව්වා මේ හැමදේම අම්මලා තමයි සීයලා තමයි එවලා තියෙන්නේ ඔයාට කියලා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මට ලස්සන කමෙන්ට් ගොඩාක් දානවා. ඒ හැමෝටම ආදරෙයි. මාත් එක්ක හරි ආදරණීය හදවත් ගොඩාක් එකතු වෙලා තියෙනවා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් පුතේ ඔයාට අම්මා තාත්තා පවුලේ හැමෝම ගොඩක් ආදරෙයි. ඔයා තමයි අපේ පණ. ඉතින් මං අලුත් වීඩියෝ එකකින් ආයි ඉක්මනටම ඔයාලව හම්බෙන්න එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.
හැමෝගෙම ආයුෂ බොහෝ වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පින්වන්තියේ ඔබගේ පින් මහිමයෙන් මට ලෝකෙ දැක ගන්න දුන්න